ලොව ඇති විශාලම පහන් කුඩුව බවට මෙරට සිරැන්ඩි ලෝක වාර්තා ආයතනය විසින් නිල ලෝක වාර්තා සහතිකයේද පිරිනැමූ පහන් කුඩුවක් පිළිබඳ මිනුවන්ගොඩ ප්‍රදේශයෙන් වාර්තා වනවා. මිනුවන්ගොඩ සක්වල පහන් කූඩුව නමින් ප්‍රචලිත මෙම විස්මිත පහන් කූඩුව උසින් අඩි 68.4ක් සහ පළලින් අඩි 45.5කින් යුක්තයි. විශාල පහන් කූඩු නිර්මාණය කිරීම යනු ඉතා බාරදූරමින්ම මනා සංයමයකින් සහ නිසි සංවිධාන ශක්තියකින් යුතුව සිදු කළ යුතුයි. මිනුවන්ගොඩ හොරම්පැල්ල ගල්කන්ත නවලෝක හන්දියේ WP සුරංග උදයකුමාර මහතාද මීට වසර 2කට පෙර එවැනි අද්විතීය නිර්මාණයකට මුල පුරන්නේ සිය කුසලතාවෙන්ම හිතේ සවියද එක් කර ගනිමින්. පසුගිය වෙසක් පොහොය නිමිති කර ගනිමින් ජනතා ප්‍රදර්ශනය වෙනුවෙන් නිර්මාණය කිරීමට නියමිත වූ මේ විශාල පහන් කූඩුව දිට්වා සුලිකුණාටුව සමග කඩා වැටීමට ලක් වුණේ අනපේක්ෂිත අයුරින්. නමුත් බොහෝ දෙනාගේ ධෛර්යය සහ සහාය මතමින්ම සුරංග උදයකුමාර මහතාගේ කැපවීමෙන් මිනුවන්ගොඩ නවලෝක හන්දියේ අඩි 68.4ක් සහ පළල අඩි 45.5කින් යුත් මහා පහන් කූඩු රාජ්‍ය ඉදිකර අවසන් කරන්නට හැකි වුණා. මෙම පහන් කූඩුවේ ඇති විශාලත්වය නිසා ලොව ඇති විශාලතම පහන් කූඩුව බවට සෙරන්ඩි ලෝක වාර්තා ආයතනය විසින් නිල ලෝක වාර්තා සහතිකයේද පිරිනමා තිබෙනවා. මේ වෙනකන් ලෝක ඉතිහාසයේ වාර්තා පොත් අතරට මෙවැනි පහන් කූඩුවක විශාලත්වයක් අප වෙත ලැබිලා නැහැ. ඒ හින්දා අද දිනේ පටන් මේ කූඩුව තමයි ලෝකේ විශාලතම පහන් කූඩුව සහ ලෝකේ උසම පහන් කූඩුව කියන ලෝක වාර්තා දෙකම අපි මේකට ලබා දෙන්නට සූදානම් සිටිනවා. මේක දිට්වා සුළුකුණාටුව නිසා සම්පූර්ණයෙන්ම මේ පහන් කූඩුගේ බිමට සමතලා වුණා. අඩි 68ක් දක්වා උසයි මුදුන. එතකොට ඒක කඩාගෙන වැටුණා කියන්නේ ලොකු පසුබෑමකට ලක් වුණා. ඒ වගේ මං කවුලා හිටිය පිරිසෙන් ගොඩ දෙනෙක් අපි අතෑරලා ගිය තත්ත්වයටපත් වුණා. මං එදා ඉඳලම තීරණය කරේ මේක හදලා ඉවරන්නේ කවද්ද? එදාට පෙන්වන්න පටන් ගන්නවා කියලා. අපි පෙන්වන්න බලාපොරොත්තු වෙලා තියෙන වෙසක් පොය නිමිති කරගෙන තමයි මේ පහන් කූඩුව තේ කරගන්න බැරි වුණා. ඊට පස්සේ තමයි මේ පොසොන් පොයට ප්‍රදර්ශනය කරන්න පුළුවන් ආකාරයට අපිට සහයෝගය දීලා මේ නිර්මාණය ගොඩ නැගුවේ. ගණන් සාමාන්‍ය බලපුවාම කෝටියක පමණ මුදලක් කිට්ටු වෙලා තියෙනවා දැනට මේ පහන් කූඩුව නිර්මාණය කිරීම සඳහා. මිනුවන්ගොඩ සක්වල පහන් කූඩුව නමින් ප්‍රචලිත මේ විස්මිත පහන් කූඩුව ඔබටත් දැක බලා ගැනීමේ හැකියාව තවමත් පවතිනවා.